බොහෝ දේ කතා කරන්නේ, බොහෝ දේ අපි මෙතන හදාගත්තා. තවත් බොහෝ දේ අපිට කතා බහ කරන්න තියෙනවා. ඉතින් අපි කෙටි විරාමයක් ලබා ගන්න යන්නේ. විරාමයට කලින් අපි ඔබට කියන්නට සූදානම් විශේෂ කෙටි චිත්‍රපටයක් පිළිබඳව. ඩිජ්කොන් 6 ඒෂියා කියන කෙටි චිත්‍රපටයේ උළෙලට විශේෂ කෙටි චිත්‍රපටයක් ශ්‍රී ලාංකිකයෙකු විසින් ඉදිරිපත් කළා. ඒෂියා ෂෝට් මූවි කන්ටෙස්ට් හොඳම කලාත්මක සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා වැන් ගෝහ් මයි ස්ටෝරි කියන චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටය රටවල් 16ක් මම සහභාගී වන ජපානයේ පැවති අවසන් තරගයක් වෙනුවෙනුත් නියෝජනය කළා. ඉතින් අපි මේ පිළිබඳව සඳහන් කරනවා. ඉතින් මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරේ ජානක තිලකරත්නයන්. ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උසස් සංවේදන සැලසුම් විෂය හදාරපු විශේෂ පුද්ගලයෙක් විදිහට තමයි අපි ඔහු හඳුනගන්නේ. දැන් මේ චිත්‍රපට නිර්මාණය පිළිබඳව ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් මෙන්ම ඉන්දියාවේ පූනේහි ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඉන්ස්ටිටියුට් හිදීත් ඔහු අධ්‍යාපනය ලබා තිබෙනවා මේ කෙටි චිත්‍රපට නිර්මාණය පිළිබඳව. දැන් විශේෂයෙන්ම අද කාලේ භාවිතා කරන බොහෝ දෙනෙක් අවභාවිතා කරනවා AI තාක්ෂණය. ඉතින් මේ මෙවැනි කාල සීමාවක තාක්ෂණයේ ඊටාම හොඳ අරමුණක් වෙනුවෙන් භාවිතා කරපු අවස්ථාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේ Van Gogh My Story කියන කෙටි චිත්‍රපටය තමයි ඔබට දැන් මේ මොහොතේ නරඹන්න හැකියාව තියෙන්නේ. Why don't you do something with that? Well, he was right. I was always drawing and I could learn how to paint. There was no time to lose. Practice, practice, practice. I was unstoppable. Anton Lau, my cousin and a famous artist, taught me how to paint in oils. I got my first commission, drawing cityscapes of The Hague, the train station. What a building! All that glass. I wanted to show real life, nature, the lives of farmers, what I saw as I felt it. That's what I wanted to paint. Something good. Something with soul in it. And look, there they are. Their weather-beaten faces in the shadows, sitting in the light of a small lamp, poking their calloused hands into the dish of potatoes they themselves have sown and harvested. Others didn't think much of it. That woman's nose looks like dice at the end of a pipe stem. Even Theo thought it was too dark. But I had started. I was an artist. Theo, I owe you so much. When I came to Paris, I lived with you. When I wanted to paint, you paid for my paints and brushes. And me, I was insufferable, living only for my art. Late night discussions with innovative artists like Lautrec, Bernard, Gauguin, about contrasts, colours, loose brushstrokes. දැන් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ වැන්ගෝ නම් චිත්‍රශිල්පියාගේ ජීවිත කතාව ඇසුරෙන්. ඉතින් හොඳම කලාත්මක සජීවීකරණ චිත්‍රපටයේ විදිහට තමයි ඩිජ්කොන් 6 ඒෂියා මේ සම්මාන උළෙලේ මේ නිර්මාණය සම්මානයට පාත්‍ර වන්නේ. ඔබට බලන්න පුළුවන් මේ නිර්මාණය කොතරම් අපූර්ව නිර්මාණයක්ද කියලා. And the sea, which had many more colours than just blue. Green, purple, blue, pink. The sea changes colour like a mackerel's skin. I looked around me and found beauty in almost everything. Even in these withering sunflowers. I had big plans for this yellow house. It's where I wanted to work with others to create a new kind of art. But only my artist friend Gauguin came south. We had the most fierce discussions about art. What should you paint? දැන් මේ සම්මානයට පාත්‍ර වුණේ ශ්‍රී ලාංකිකයෙක් මේ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජානක තිලකරත්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උසස් සංනිවේදන සැලසුම් විෂය ආධාරපු විශේෂඥයෙක් විදිහට අපි ඔහු හඳුනාගන්නේ. දැන් ඔහු ඒ වගේම පූනේහි ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඉන්ස්ටිටියුට් මේ ආයතනයේ